ඔයා ගෙදරගෙනත් බෙහෙත් බෝතල් ෆ්‍රිජ් එකේ දොරේ දාන එකෙන් ඒ බෙහෙතේ ගුණේ නැති වෙලා නිකම්ම වතුරක් ගන්නට වැටෙනවා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? ලංකාවේ ගොඩක් අය කරන වැරද්දක් තමයි ඉන්සියුලින් පෑන්, ඇන්ටිබයොටික් සිරප් වගේ දේවල් කිසිම ගාණක් නැතුව ෆ්‍රිජ් එකේ දොරේ ඔබලා දාන එක. ඇයි ඉතින් මේවා ෆ්‍රිජ් එකේම දාන්න ඕන? ඒකට හේතුව තමයි මේ විශේෂ බෙහෙත් වල තියෙන රසායනික සංයෝග සාමාන්‍ය රසණයට උනත් ඉක්මනින්ම විනාශ වෙන එක. හිතන්න අපි දවසකට කීපාරක් නම් ෆ්‍රිජ් එක අරිනවද? එහෙම දොර අරින හැම වෙලාවෙම එළියේ තියෙන රස්නේ වාතය කෙලින්ම වදින්නේ ෆ්‍රිජ් එකේ දොරේ තියෙන දේවල් වලට. ඒ කියන්නේ ෆ්‍රිජ් එක උෂ්ණත්වය නිතරම වෙනස් වෙන ඒ වගේම රස්නෙම තැන තමයි දොර. මේ වගේ සංවේදී බෙහෙත් එතන දාන එක ඇත්තටම මාරාන්තික වැරැද්දක්. උදාහරණයක් විදිහට අපි වතුර කලවම් කරලා හදන ළමයින්ගේ ඇන්ටිබයොටික් සිරප් එකක් දොරේ තිබ්බොත් උෂ්ණත්වය වෙනස් වෙලා ඒක ඉක්මනින්ම නරක වෙලා යනවා. ඊට පස්සේ ඉතින් දවස් ගාණක් මේක බිව්වත් දරුවගේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒ මදිවට ඇඟ ඇතුලේ ඉන්න බැක්ටීරියා ටික තවත් ශක්තිමත් වෙන එකයි අන්තිමට වෙන්නේ. ඉන්සියුලින් පෑන් දොරේ තිබ්බමත් ඒ වගේමයි. උෂ්ණත්වය වෙනස් වෙද්දී ඉන්සියුලින් වල ප්‍රෝටීන් වේව් එක කැඩෙනවා. ඊට පස්සේ ඔයා කොච්චර විද්දත් ෂුගර් එක අඩු වෙන්නේ නැහැ. එහෙනම් මේවා තියන්න ඕන නිවැරදිම තැන කොහෙද දන්නවද? ඒ තමයි ෆ්‍රිජ් එකේ මැද තට්ටුව. එතන තමයි කිසිම වෙනසක් නැතුව එකම සීතලක් නිතරම තියෙන්නේ. හැබැයි මැද තට්ටුවේ තියද්දිත් බෙහෙත් බෝතල් ෆ්‍රිජ් එකේ පිටිපස්සෙම බිත්තියේ ගෑවෙන්න තියන්න එපා. එතකොට බෙහෙත මිදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ වගේම කෑමවල තියෙන බැක්ටීරියා බෙහෙත් වලට යන්නේ නැති වෙන්න අනිවාර්යයෙන්ම පිරිසිදු ප්ලාස්ටික් කන්ටේනර් එක දාලා වහලා තියන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟ වැදගත්ම දේ තමයි ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තට පස්සේ බෙහෙත පාවිච්චි කරලා ඉවර වුණු ගමන්ම විනාඩියක්වත් පරක්කු නොකර ආයෙත් ෆ්‍රිජ් එකටම දාන්න. ඊළඟට කරන්ට් එක ගිය වෙලාවට කරන්න ඕන දේ ගැන බලමු. සාමාන්‍යයෙන් පැය 2-3ක් කරන්ට් කැපිල්ලක් නම් ෆ්‍රිජ් එකේ දොර අරින්න නැතුව වහලා තිබ්බම ඒ සීතල ප්‍රමාණවත්. හැබැයි කරන්ට් එක ගොඩක් වෙලා නැත්නම් බෙහෙත ළඟින් අයිස් පැක් එකක් තියන්න. හැබැයි ඒ අයිස් පැක් එක රෙදි කෑල්ලකින් උතලා තියන්න අමතක කරන්න එපා. අනිත් භයානකම දේ තමයි ෆ්‍රිජ් එකේ තියන්න කිව්වා කියලා කවදාවත් මේවා ෆ්‍රීසර් එකේ දාන්න එපා. මිදුනට පස්සෙත් බෙහෙතේ ගුණය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. පුත්ති අත්දැකීමෙන් මම කියන්නේ ඖෂධයක් කියන්නේ ජීවිතයක් බේරගන්න දෙයක්. ඒ නිසා අදම ගිහින් ඔයාගේ ෆ්‍රිජ් එකේ දොරේ තියලා තියෙන බෙහෙත් ටික අයින් කරන්න. මේකත් අපේ හැම ගෙදරකම නොදැනුවත්කමට කරන ලොකුම වැරැද්දක්. ඒ නිසා මනුස්ස ජීවිතයක් බේරගන්න මේ වටිනා වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම අතරේ ෂෙයා කරන්න.